මේ ස්ටේට් එක ගත්තොත් මෙතන ලෑන්ඩ් සබ්ඩිවිෂන් ලොට්ස් 7500ක් යනවා. ප්‍රගඩිනාවල මේ වගේක් ලක්ෂ 6මාරකින් විතර වගේ අපි හදනවා. ඒතර ඕස්ට්‍රේලියාවේ එතකොට මෙහි ඉන්න අයට ලංකාවේ ඉන්වෙස්ට් කරනකොට ලංකාවේ අපි ඔක්කොම large scale developers ලගේ ඔක්කොම properties under one roof එක තැනකින් best options ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒත් එක්කම ඩුබායි වල සියලුම මේජර් ඩිවෙලොපර්ස් ලගේ high growth potential flipping investment opportunities ඔක්කොම golden visa ඒ process එක entirely යනවා. මේ වගේ ගෙදරක ගත්තහම heating cooling එතකොට kitchen appliances gas oven dishwasher මේ සියලු දේවල් included. අපේම ටීම් එකක් ඉන්නවා අපිට මේ ට්‍රස්ට් කවුන්ටින් කරන්න. ඉතින් ඒක ඇත්තටම හරිම මේ efficient ඒ කියන්නේ කාර්යක්ෂමයි. Lairo, we are at the Colliers Display Center today because they have so many CBD projects, apartment projects, and proudly S.A. Thompson can access to all these CBD projects. Retirement village, Koggala Lake down south, ඒක අපි launch කරා ගිය පාර අපේ annual get together එකේ. Boulevard කියන third tower එක තමයි මේ හැදෙන්නේ. මේක 2027 අන්තිම වෙද්දි deliver වෙනවා. මේ state එකේ catchment area එකේ educational institutes 26ක් තියෙනවා. ඉතින් එන අයට අවශ්‍ය schools ඒක ප්‍රධාන දෙයක් migrants එක ළමයි ඉස්කෝලේ යන්න ඕනේ education එක මේ සියලු පහසුකම් තියෙන ස්ථානයක් තමයි මේ අපි ගොඩක් investors ට දෙන්නේ. මොකද එතකොට growth value එක වැඩි resale එක ඊටම ලේසියෙන් අපිට කරන්න පුළුවන් investment එකක් විදියට. We have the best stock in Melbourne CBD, and where we focus, for example, that is very close to university precinct and also well connected to public transport. Hello Lahiru, welcome to S.A. Thompson Neris. කොහොමද කාලෙකින්? කාලෙකින් thank you ආවට. සාවලගේ ලොකු ඔෆිසර් නේ? ඔව් thank you. අපි පටන් ගත්තා මොකද මේක අපි ලංකාවෙත් Lahiru ගිය පාර ආවම කරේ investment hub කියන concept එකකට අපි අර නිකන් real estate office එකක් නෙමෙයි investment hub එකක්. ඒතර ඕස්ට්‍රේලියාවේ එතකොට මෙහි ඉන්න අයට ලංකාවේ invest කරනකොට ලංකාවේ අපි ඔක්කොම large scale developers ලගේ ඔක්කොම properties under one roof එක තැනකින් best options ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒත් එක්කම ඩුබායි වල සියලුම major developers ලගේ high growth potential flipping investment opportunities ඔක්කොම golden visa ඒ process එක entirely යනවා. ඊට පස්සේ අපි ලංකාවේ අපේම S.A. Thompson retirement village Koggala Lake down south ඒක අපි launch කරා ගිය පාර අපේ annual get together එකේ. ඒත් එක්කම මේ ඔස්ට්‍රේලියන් කමියුනිටි එකේ ගොඩක් තියෙනවා තායිලන්ඩ් රිටයර්මන්ට් වලට. තායිලන්ඩ් ලක්ෂරි රිටයර්මන්ට් විලාස් අපේ ඔෆිස් එක හරහා ගන්න පුළුවන් කමර්ෂල් ඔපචුනිටිස් අපි ගාව කරනවා. ඒතකොට මේක ඉන්වෙස්ට්මන්ට් හබ් එකක් විදියට ලහිරු කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙකුට ඉන්වෙස්ට්මන්ට් වල ප්‍රොපර්ටි රිලේටඩ් ඉන්වෙස්ට්මන්ට් වල ඔස්ට්‍රේලියාවේ under one stop එක වහලක් යටතේ ඔක්කොම සර්විසස් එකට ගන්න පුළුවන් තැනක් තමයි S.A. Thompson ආයෙත් දැන් අපි හදලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපි කරගෙන යන්නේ ඉන්වෙස්ට්මන්ට් හබ් එකක් විදියට. ඉතින් හැම පැත්තෙම ඇවිල්ලා අපි ඒ රික්වයර්මන්ට්ස් වලට හරියන බෙස්ට් ඉන්වෙස්ට්මන්ට් සොලියුෂන් ඊළඟට කමර්ෂල් සොලියුෂන්ස් මේ ඔක්කොම අපේ ඔෆිස් එකේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අවශ්‍ය විදියට අපි බෙස්ට් සොලියුෂන් එක හදලා දෙනවා. හයි growth potential එකක් කොහොමද ගන්න කියන එක තමයි බලන්නේ. ඉතින් ඔන්න අපි මතනින් කාලයකට කලිනුත් මෙල්බර්න් ඉඳලා කරා S.A. Thompson නිරිලගේ සංජිකත් එක්ක මේ වගේම අපි එපිසෝඩ් එකක් ඉතින් මේ පාරත් මම හිතුවා මොකද එකක් තමයි අලුතෙන් මේ සංජික කිව්වා වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මෙල්බර්න් ඉන්න ශ්‍රී ලංකන්ස්ලාට වගේම සමහරට මේක බලන නිව්සීලන්ත වෙන්න පුළුවන් නැත්නම් වෙන UK US යුරෝප් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ ඉන්න ඔයාටත් වෙන්න පුළුවන්. වගේ ප්ලෑන් එකක් තියෙනවා නම් ඉස්සරහට ඕස්ට්‍රේලියාවට එන්න ඉන්වෙස්ට් කරන්න. මොකද හොඳ ඉන්වෙස්ට්මන්ට් හබ් එකක් අර කිව්වා වගේ ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි තව ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. තායිලන්ඩ් තියෙනවා, ඩුබායි තියෙනවා, ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. try කරන්න අද මේ එපිසෝඩ් එකේදී ඔයාලට දැනගන්න පුළුවන් මොනවද තියෙන ඔප්ෂන්ස්, මොනවද තියෙන ඉන්වෙස්ට්මන්ට්ස්, මොනවද තියෙන ප්‍රොපර්ටි, මොනවද තියෙන ඔපචුනිටි. ඉතින් කතා කරමු. අපි යන් මේ ඉන්නේ S.A. Thompson නෙරි ඔෆිස් එකේ.
සංජික දැන් මෙතන කී දෙනෙක් ඔයගලන්ගේ වර්ක් කරනවද? එතන අපි මම හිතන්නේ 15ක් විතර වගේ දැනට වැඩ කරනවා. අද සමහර ඒජන්ට්ස්ලා එළියේ ඔෆ්ෂෝර් සයිට් විසිට්ස් ක්ලයන්ට්ස් විසිට්ස් එළියට ගිහිල්ලා තියෙනවා. තව වැඩ කරනවා. ඉතින් මේ තමයි අපි දැනට ඔපරේට් වෙන ලොකේෂන්ස් ටික තියෙන්නේ. මෙල්බර්න්, කොලම්බෝ, ඩුබායි, සිංගප්පූර්. ඔව් සිංගප්පූර් අපි බ්‍රාන්ච් එකක් තියෙනවා. දැන් අලුත්ම ඩිවිෂන් එක පටන් ගන්නවා අපි තායිලන්ඩ් රිටයර්මන්ට් විලාස් පටන් ගන්නවා. මොකද ඒකේ ප්ලෑන් එක කොහමද? ඒකේ ප්ලෑන් එක ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ලොකු කමියුනිටි එකක් රිටයර් වුණාම රිටයර්මන්ට් වලට තායිලන්ඩ්ට යනවා. ඉතින් ඒ ඔප්ෂන් එක අපි දැන් පටන් ගත්තා. ඒත් එක්කම අපි ලංකාවේ ලක්ෂරි රිටයර්මන්ට් විලේජ් එකක් කොග්ගල ලේක් ලංකාවේ අපේම එස්.ඒ. තොම්සන් ඩෙවලොප්මන්ට් එකක් විදිහට යනවා. ඊට පස්සේ මෙල්බර්න් වලත් අපි අපේම ටවුන් හවුස් ඩෙවලොප්මන්ට් පටන් ගත්තා මේ සිටි එක ළඟ. මේ සියල්ලත් එක්ක තමයි යන්නේ. මෙතන බෝඩ් රූම් එක. මෙතන බෝඩ් රූම් එක ඇත්තටම මේ අපේ ලංකාවේ කන්ට්‍රි ඩිරෙක්ටර් එරංග දිල්රුක් අපේ ඇනුවල් get together එකට ඇවිල්ලා ආපු ගමන් දැන් අපි වැඩ කරනවා. මේ බොහොම busy get together එකෙන් පස්සේ ලංකාවේ one stop shop service එකක් විදිහට ලංකාවේ අපි අතන පටන් ගත්ත ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වල සියලුම ප්‍රොජෙක්ට්ස් දැන් අපි ඕස්ට්‍රේලියාවේ ඒජන්සි විදිහට කරනවා. ප්‍රයිම් ගෲප් එක මේ වගේ ලංකාවේ මේජර් ඩෙවලොපර්ස් ලගේ ප්‍රොපර්ටිස් එකවහලක් යටතේ ගන්න පුළුවන් ක්‍රමයක් අපි එස්.ඒ. තොම්සන් ආයතනය හරහා ඕස්ට්‍රේලියාවේ ආයෝජනයට හදලා දීලා තියෙනවා. ඉතින් මම දැන් මේ මොගලන්ගේ ඩිනර් ඩාන්ස් එකත් ලොකු ඉවෙන්ට් එකක් සහ මම දැන් ලංකාවේ බොහෝ දෙනෙක් එතනට ඇවිල්ලා හිටියා පාටිසිපේට් කරා සහ මම දැන් මෙහෙ කරපු ඒ වගේ ලංකන් කම්පැනි එක ලොකුම ඩිනර් ඩාන්ස් එකනේ. ඔස්ට්‍රේලියන් රියල් එස්ටේට් කම්පැනි එකකුත් එහෙම එකක් කරේ නෑ. අපි ලංකාවෙන් නම් අනිවාර්යයෙන්ම අපි තමයි කරේ. මොකද සියලුම අපේ ලංකාවේ කමියුනිටි එකේ විශේෂ අය සියලු දෙනාම එක්කව කළා අපි ෆ්‍රී ඉවෙන්ට් එකක් විදිහට අපේ ප්‍රොජෙක්ට් ලොන්ච් කරලා ලොකු මේකක් තිබුණා අපිට ලැබුණා මේ ෆීඩ්බැක් එකක් ඒකට. අපි යමු මේ තියෙන්නේ අපේ ඩුබායි ඩිවිෂන් එක. මේ ඒරියා එක ජනක බණ්ඩාර තමයි ඩිරෙක්ටර් ෆොර් ඩුබායි ඔපරේෂන්ස්. ඩුබායි වල සියලුම මේජර් ඩෙවලොපර්ස්ලා එකවහලක් යටතට ගෙනල්ලා තියෙනවා. ඩැමැක්, ඩැනියුබ්, අසීසි, බෙන්ගාටි ඔක්කොම නම් කියවෙන ඩුබායි ඩෙවලොප්මන්ට්ස් හයි ග්‍රෝත් පොටෙන්ෂල් ෆ්ලිපින් ඔපචුනිටිස් ඔක්කොම එකවහලක් යට අපේ ජනක තමයි ඒ ඩිවිෂන් එක හැන්ඩල් කරන්නේ. ඉතින් මෙතනින් අපිට ඕස්ට්‍රේලියාවට ඩුබායි ආයෝජන සියල්ලම අපි අපේ ඔෆිස් එක හරහා කරගෙන යනවා. දැන් අපි දැන් මෙතන තියෙන්නේ ඇත්තටම අපේ බිස්නස් ඩෙවලොප්මන්ට් ඩිවිෂන් එක. මෙතන තමයි කමර්ෂල් and අපේ ඔෆිස් බිස්නස් ඩෙවලොප්මන්ට් in house production. අපි ඇත්තටම අපේ content development ගොඩක් දේවල් in house ම අපි කරනවා. මේ එළියට දෙන්නේ නැහැ. ඉතින් ඒ ඩිවිෂන් එක මෙතනින් කරගෙන යනවා. ඒත් එක්කම මෙතන අපි ඔෆිස් එකේ අපි හැමදාම ගොඩක් වෙලාවට weekend එකට Friday night small investor gatherings organize කරනවා. එතකොට ඒ හරහා අපි awareness programs කරනවා මේ අපේ හැම investment project එකකම. ඒක තමයි මෙතන අපි කරගෙන යන්නේ. ලංකාවේ කී දෙනෙක් මෙතන වර්ක් කරනවද සංජික? මෙතන අපි දැනට අපේ total staff එක මෙතන ඔෆිස් එකේ more than 15 වැඩ කරනවා. ලංකාවේ staff එක 7-8ක් විතර වගේ දැනට මෙහෙ වැඩ කරනවා. Hi Lairu. Lairu, this is Frank. Hi Frank, how are you? From Very Orbit well, Homes. thank So you. we're working very closely with Orbit Homes as one of our major houses and land construction partners. And Pasan is doing our local sales. Hi. And Frank, can you tell us about a little bit about Orbit Homes? Yeah, well, we've been a builder that's been going for 45 years. We've got the same two owners, two brothers, started as carpenters, and here we are 45 years later. They've got their family in the business, company of integrity, and we deal with a lot of people like Sanjika who have got clients who want houses, and they love to build with us because of our systems, our processes, and our quality. And main thing is like Orbit Homes is one of the trusted, long-standing, high-quality builders. So we only work with top-rated builders. Yeah. So that's why we're working with companies like Orbit Homes. Yeah, Frank, how about the dealership and the partnership with the S.A. Thomson area? Yeah, fantastic, because I work very closely with Pasan. He'll request something he needs. I'll help him find land, find the right house, explain what the pluses and minuses are to whatever package they're looking for, and then he'll explain it to the customer. But if needs be, I'll come and speak to the customer on his behalf as well. We work hand in hand. And this year annual get-together, Pasan got our best sales award as well. So any local high growth potential investments, we have the team, Orbit Homes, and we are working with several other builders,
Royston and so many other large scale builders. Australia, we can give the best service, high growth potential solutions. Yeah. ලහිරු දැන් අපේ රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රධානම දෙයක් තමයි මේ ට්‍රස්ට් account එක. ට්‍රස්ට් කියන වචනේම තියෙන විශ්වාසය කියන එකනේ. ඒතකොට ඒ account විශේෂයෙන්ම දැන් ඉන්වෙස්ට් කරන කට්ටිය බලන ගොඩක් වෙලාවට කියන්නේ ඒක මේ ඉල්ලීගල් ඉෂුව එකක් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඒවට පෞද්ගලිකව තියාගන්න කැමති නේ. මුදල් වල සිකියුරිටි එකනේ හැමෝම බලන්නේ. දැන් ආයෝජනීය සිකියුරිටි එක වගේම කම්පැනි එකකට සල්ලි දැම්මම මේක ට්‍රස්ට් accounting ඒක ලීගල් රයිට් එකක් අපි ට්‍රස්ට් එකට සල්ලි ගන්න ෆොරිනර්ස්ට ගන්න පුළුවන් මෙහි රයිට්ස් තියෙනවා FIRB approval ගන්න ඕනේ ඒ approval process එක හරහා තමයි යන්නේ මේ සියල්ලම නීතිමය රාමු යටතේ තමයි සිද්ධ වෙන්නේ නමුත් ගොඩක් කම්පැනි මේක හැල්ල අවුට්සෝස් කරලා වෙන කවුද මේව කරන්න කියලාවත් දන්නේ නැහැ නමුත් අපි ස්ට්‍රැටජි එකක් විදිහට අපේ කම්පැනි එකේ ට්‍රස්ට් accounting in house කරන්න එළියට යන්නේ නැහැ මේක එළියට යන්නේ නැහැ ප්‍රයිවසි එක අපිට 100% ගාරන්ටි කරන්න පුළුවන් සිකියුරිටි එක ඒ ට්‍රස්ට් මනි ට්‍රස්ට් වල සිකියුරිටි එක වර්දිනස් එක සියල්ලම අපි ගරන්ට් කරනවා. ඉතින් මේ තමයි අපේ ට්‍රස්ට් accounting part එක handle කරන team එක. අපේ අපි යමු ඇතුළට. මේ තමයි අපේ department එක අපි ඔක්කොම sales and rental and මේ management trust accounting ඔක්කොම අපි in house කරන්නේ. ගොඩක් companies ඔස්ට්‍රේලියාවේ ඒවා outsource කරනවා. අපි අපේ privacy එක අපේ clients ලගේ trustworthiness එක මේවා රකින්න ඕන නිසා අනිවාර්යයෙන්ම අපේ accounting part එක අපි in-house කරන්නේ අනෝඩි සිල්ලා තමයි mainly trust accounting handle කරන්නේ. හෙලෝ ලහිරු. ඔව් ලහිරු ඇත්තටම මේ සංජික කිව්වා වගේ අපි chairman සංජික කිව්වා වගේ අපි දැන් ගොඩක් companies වල real estate companies වල දැන් එක ඒගොල්ලන්ගේ එක section outsource කරලා තියෙනවා. ඉතින් trust account outsource කරලා තියෙනවා. ඇත්තටම මේ කම්පැනි එක ඒ කියන්නේ තමන්ගේ මේ ඔස්ට්‍රේලියාව තුල විතරක් නෙමෙයි වෙන රටවල් වලටත් outsource කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක පොඩ්ඩක් privacy වලට ලොකු issue එකක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි අපේම team එකක් ඉන්නවා අපිට මේ trust accounting කරන්න. ඉතින් ඒක ඇත්තටම හරිම මේ efficient ඒ කියන්නේ කාර්යක්ෂමයි මේ මොකද හැමදාම day to day අපිට ඒව අප්ඩේට් කරන්න පුළුවන් අපේ clients ට. ඉතින් ඒක මම හිතන්නේ අපේ clients ත් හරිම මේ හරිම තෘප්තිමත් ඒ පිළිබඳව මේ ඔව් ඉතින් ඒක තමයි දැන් මම කරන්නේ මම ඉතින් ඒක බලනවා විශේෂයෙන්ම මේක තමයි මගේ මේන්ම section එක මම core group chairperson ලහිරු ඒ වගේම ඉතින් mainly මගේ section එක trust accounting ඒ වුණාට ඉතින් හැම section එකටම ඒ කියන්නේ අපේ project management තියෙනවා property management තියෙනවා ඒකට ඕන corporation management තියෙනවා ලහිරු දැන් අපි දැන් අපේ කම්පැනි එක විදිහට apartments මෙල්බර්න් වල තියෙන සියලුම apartment town houses options අපි ගාව තියෙන සියලුම universities වලට ළඟ ගොඩක් කලාට ළමයි එවනවා නම් එතකොට accommodation එකක් විදිහට ඒට යන අපි පොඩක් city එක පැත්තට ගිහිල්ලා බලමු මොනවද මේ තියෙන options brand new options මොනවද තියෙන special offers ඒත් එක්කම high growth potential areas මොනවද ඒවා හැදෙන ගෙවල් මොනවද අපේ sites කීපයක්ත් පොඩ්ඩක් බලලා අපි පොඩ්ඩක් මේ එළියට බහලා ඇවිදලා බලමු ලහිරු මං හිතන්නේ. ඒක තමයි වඩාත්ම හොඳ අපේ කස්ටමර්ස්ලාට අපි මේක බලන් ඉන්න කෙන අයට බලාගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ලහිරු දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මෙල්බර්න් ස්ක්වයර් එක. මේක අපි ගිය පාර ඇවිල්ලා වීඩියෝ එකක් කරා ඇතුලේ ගිහිල්ලා මේක තමයි මෙල්බර්න් වල largest mixed development එක. Twin Towers project එකක් ඒතරවද third tower එක එනවා hotel tower එක එනවා commercial tower එක එනවා fourth residential tower එක එනවා. මේක හරියට ලංකාවේ අර Havelock City තියෙන ඒ වගේ solution එකක්. ඉතින් ඒකේ බුලවාඩ් කියන නිව් ඩිවෙලොප්මන්ට් එක දැන් හදාගෙන යනවා අපි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු ඒකේ කොහොමද තත්ත්වය කන්ස්ට්‍රක්ෂන් තත්ත්වය කියලා තවත් අපිට මේකේ ඔපචුනිටිස් තියෙනවා අවైలබිලිටි තියෙනවා අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු අපි බලමු මෙල්බර්න් ස්ක්වයර් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ලයිරු මේක තමයි මෙල්බර්න් ස්ක්වයර් වල තුන්වෙනි ටවර් එක මෙතන ටවර්ස් පහක යන මික්ස් ඩිවෙලොප්මන්ට් ගිය පාර අපි ඇවිල්ලා මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඔක්කොම ෆැසිලිටිස් බැලුවා දැන් මේ third tower එක බුලවාඩ් කියන එක දැන් කන්ස්ට්‍රක්ෂන්ස් පටන් අරන් තියෙන්නේ මේක 2027 අන්තිම වෙද්දී ඩිලිවර් කරන්න තියෙන්නේ මේකේ තව දුරටත් අපිට ඔපචුනිටිස් තියෙනවා සේල්ස් වලට අපි බලමු එළියට ගිහිල්ලා මේක කොහොමද හැදෙන්නේ කියලා දැන් මේක half way through මේ බිල්ඩින් එක හැදලා තියෙන්නේ 2027 ඉවර කරන්න තියෙන බුලවාඩ් කියන ප්‍රොජෙක්ට් එක තමයි මේ ඉන්නේ මේ තියෙන්නේ අපි මේ ඉන්නේ සේල්ස් ඔෆිස් එක ඇතුලේ මතකද මෙතනත් අපි ආවා මතනේ සංජිකත් එක්කම අපි කරා මතනේ ඒතකොට මේ ප්‍රොජෙක්ට් එක හැදෙනවා සංජිකනේ එතකොට first two towers හදලා ඉවරයි third tower එක හදලා නැහැ
ඒක සේල්ස් ගන්න දවසේ තමයි අපි ආවේ. දැන් third tower එකේ halfway through ගිහලා තියෙන අපි පොඩ්ඩක් ගිහලා බලමු. ඊළඟට මෙතන තියෙන එකත් තව commercial tower එකක් එනවා. මේක පිටිපස්සේ තව residential tower එකක් එනවා. අර හැදෙන third tower එක ඉස්සරහ hotel tower එකක් එනවා. මේක තමයි මෙල්බර්න් වල එකම largest mix development එක commercial and residential retail ඔය ඔක්කොම එකට එන. අපිට ගිහලා බලන්න පුළුවන් නේ? ගිහලා බලන්න පුළුවන්. මේක සංජිකව මම එදා මතකයි කිව්වා මේ ලොකුම වූල්වර්ත් එක මේ මෙල්බර්න් වල තියෙනනේ. දැන් මේක ලහිරු වික්ටෝරියාවේ තියෙන largest වූල්වර්ත් එක double story වූල්වර්ත් එකක් apartment complex එක තියෙන්නේ මෙතන apartments 1000ක් විතර වැඩි ප්‍රමාණයක් එනවා. පල්ලෙහාට ආවා බඩු ගත්තා සියලුම groceries කරගත්තා උඩට ගියා. hassle free ඔක්කොම shops restaurants පල්ලෙහා මේ basement එකේ තියෙනවා. ඔක්කොම facilities swimming pool spa sauna office room conference room gathering rooms මේ සියල්ලම තියෙන ප්‍රොජෙක්ට් එකක් තමයි මේක. ඒකයි මේක බොහොම demanded. අනිත් එක මෙල්බර්න් සිටි එක මැද මේ crown casino එකට walking distance එකේ තියෙන්නේ මෙතන. ඔක්කොම යුනිවර්සිටිස් වලට tram එකේ යන්න පුළුවන් විනාඩි 5-10ක් වගේ ඇතුළත. ඒ වගේ හරි strategically important තැනක් තමයි මෙල්බර්න් ස්පා කියන එක. ලයිරු මේ තමයි මෙල්බර්න් ස්ක්වයර් එක. මේක අපි ගිය පාර මේ ට්වින් ටවර්ස් එක ඇතුලේ ගිහිල්ලා ඔක්කොම ෆැසිලිටිස් බැලුවා. ඊට වඩා අලුත්ම ෆැසිලිටිස් තියෙන බුලවාඩ් කියන තර්ඩ් ටවර් එක තමයි මේ හැදෙන්නේ. මේක 2027 අන්තිම වෙද්දි ඩිලිවර් වෙනවා. ඒ බුලවාඩ් ටවර් එකට කලින් තව ටවර් එකක් ඉස්සරහට එනවා. ඒක හොටෙල් රෙසිඩෙන්සිස් ටවර් එකක්. ඊට පස්සේ අපිට දකුණු අත පැත්තේ කමර්ෂියල් ටවර් එකක්, තව රෙසිඩෙන්ෂල් ටවර් එකක්. මේ වගේ large scale plan එකක් එක්ක එන mixed development එකක් ඉස්සරහා තමයි අපි ඉන්නේ මෙල්බර්න් ස්ක්වයර්. මේක award winning project එකක්. greenery, green space, recreation space, communal areas මේ සියල්ල එකට තියෙන යුනිවර්සිටිස් වලට ඉතාමත්ම සුවපහසු ළමයින්ට යන්න පුළුවන් ආරක්ෂිත security මේ සියල්ලම එකට කැටි කරලා හදපු හොඳ ප්‍රොජෙක්ට් එකක් තමයි මෙල්බර්න් ස්ක්වයර් කියන්නේ. ඉතින් මෙල්බර්න් වල apartment එකක් ගන්නවා නම් retail value එක resale value එක වැඩි තැනක ගන්න ඕන. මොකද single towers ගත්තාම අපිට resale value එක කරන්න අමාරුයි. ඉතින් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් replicate කරන්න අමාරුයි. අපේ investors වල අපි කියන්නේ පුළුවන් තරම් replicate කරන්න අඩු අමාරු ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරන්න. එතකොට තමන්ගේ කැපිටල් වැලියු එක රිටේන් කරගන්න පුළුවන්. ලහිරු අපි දැන් මෙතන එක ප්‍රොජෙක්ට් එකක් දැන් අනිත් එකම SA තොම්සන් ආයතනය අපිට මෙල්බර්න් CBD එකේ තියෙන සියලුම මේන් apartment projects වලට අපිට access එක තියෙනවා. අපි මේන් agents. අපි දැන් තව city එකේ තියෙන මේන් display house එකට යමු. මේ city එකේ තියෙන අනිත් සියලුම project එක තැනක අපිට ඒකේ models ටික බලන්න පුළුවන්. අපිට අවශ්‍යතාවය අනුව universities වලට ළඟ ප්‍රමාණය අනුව ප්‍රයිස් පොයින්ට් එක අනුව ඒ ඔප්ෂන්ස් අපිට ඔක්කොම බලන්න පුළුවන්. මේක එකක් පමණයි. නමුත් අපි ඉතුරු ඔප්ෂන්ස් ටිකත් එක තැනකින් බලලා ඊට පස්සේ අපි මේ ගෙයක් ගන්නවා නම් high growth potential house and land එකක් ගන්නවා නම් වඩාත්ම සුදුසු මොන පැත්තද කියලා බලන්න අපි පොඩ්ඩක් ගෙවල් හදන පැත්තකට ගිහිල්ලා එතකොට මේක සම්පූර්ණයෙන්ම මේකේ කම්පැක්ට් අපිට බලන්න පුළුවන් මොනවද තියෙන හොඳම ඔප්ෂන්ස් කියලා ඔස්ට්‍රේලියාවේ ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනය කරනවා නම්. ඉතින් අපි අද ඔන්න ඉන්නේ සංජිකත් එක්ක මං ඉන්නේ SA තොම්සන් නෙරේ. ඉතින් අපි යනවා පොඩි රෝඩ් ටුවර් එකක් තැන් කීපයකට. මම දැන් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හොඳ අයිඩියා එකක් ගන්න. ඔයා ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් නම් නැත්නම් ඔයාලා ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නැත්නම් නවසීලන්තේ මම දන්නවා නිව්සීලන්ත ගොඩක් කට්ටිය කැමති ඔස්ට්‍රේලියාව ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඒ කට්ටිය එන්න පුළුවන් යුරෝපේ US UK ඕන කෙනෙක්ට. ඇත්තටම ලහිරු පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද නවසීලන්තෙන් නිව්සීලන්ත වලින් මෙල්බර්න් වල ඔස්ට්‍රේලියාවට එන ඉන්ක්වයරිස් දැන් එන්නම් වැඩි වෙලා තියෙනවා. දැන් ඔෆිෂියලි ඉන්දියාව චයිනා තමයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල වැඩිම ප්‍රොපර්ටි සේල්ස් ගියේ. දැන් ගිය අවුරුද්දේ ෆිගර්ස් වල ඒක නිව්සීලන්ත වලට ආවිලා තියෙනවා. හේතුව නිව්සීලන්ත වල ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි, රේට් එක වැඩි නිසා ලිවිං කොස්ට් එක වැඩි, ජොබ් ඔපචුනිටිස් අඩුයි. අනිත් එක මෙල්බර්න් වල ජොබ් ඔපචුනිටිස් වැඩි. ඒ නිසා ගොඩක් නිව්සීලන්ඩර්ස්ලා මෙල්බර්න් වලට එන්න ඔස්ට්‍රේලියාවට එන්න පෙළඹිලා තියෙනවා. මොකද ඒගොල්ලොන්ට මෙහි තියෙන වීසා කන්ඩිෂන්ස් ලේසි, ප්‍රොපර්ටි ගන්නවා නම් තියෙන ස්ටෑම්ප් ඩියුටි ප්‍රසන්ටේජස් හොඳයි, මෙහි ඉන්නකොට ලෝකල් රේට් එකකට ගන්න පුළුවන්. මේ සියලු පහසුකම් නිසා නිව්සීලන්ඩ්ස්ලා ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මෙල්බර්න් වල ප්‍රොපර්ටි ගන්න ප්‍රවණතාවය සෑහෙන වැඩි වෙලා තියෙනවා. තමයි ලහිරු ස්ටොක්ලන්ඩ් සේල්ස් ඔෆිස් එක. දැන් ඇවිල්ලා අපිට ලෑන්ඩ් සිලෙක්ට් කරලා සයිස් එක අනුව ලොකේෂන් එක අනුව පාර්ක්ස් ඉස්සරහා ඒ ලෑන්ඩ් සිලෙක්ට් කරාට පස්සේ ලෑන්ඩ් වලට හරියන හවුස් අපි අපේ රෙපියුටඩ් බිල්ඩර්ස් ලගෙන් පැකේජ් කරනවා. ඒ පැකේජ් මේ සංජික දැන් මේ ලංකාවේ මේනකොට ලංකාවේ අපේ ශ්‍රී ලාංකිකයන් මෙහි ඉන්න කට්ටිය සාරි කොච්චරද මේ ගෙවල් බයි කරලා තියෙනවද? ඉන්වෙස්ට් කරලා තියෙනවද? සෑහෙන ප්‍රමාණයක්
බයි කරලා තියෙනවා ගොඩක් වෙලාට මේ වෙස්ටර්න් සබර්බ්ස් ඉන්වෙස්ට්මන්ට් එක ගැන හිතන කෙනෙක්ට නියම දරනේ. නියම දන අනිත් එක මයිග්‍රේෂන් එක වැඩි රටක් තමයි ඔස්ට්‍රේලියා කියන්නේ. ඒක මෙල්බර්න් කියන්නේ සෑහෙන මයිග්‍රේෂන් ඇති වෙනවා. ඒ මයිග්‍රන්ට්ස් ලගේ ඇෆෝඩබිලිටි එකට සප්ලයි කරන්න පුළුවන් ලොකුම සප්ලයි එකක් එන්නේ සිටි එකට ළඟින්ම කැඩෙන්නේ. මේක ඇවිල්ලා සිටි එකට කිලෝමීටර් 28යි. ඒතර දැනට විනාඩි 2කින් යන්න පුළුවන්. ටනල් එක ඇරියහම මේකට විනාඩි 10න් 15න් එන්න පුළුවන්. ඇෆෝඩබිලිටි එක වැඩි. සවුත් ඊස්ටර්න් ගණන් වැඩිලා තියෙන ඉන්වෙස්ට්මන්ට් එකකට ගන්නම් මේ වගේ හවුස් ඇන්ඩ් ලෑන්ඩ් ගන්න හොඳම ලොකේෂන් එකක් තමයි වෙස්ටර්න් සබර්බ්. අපි අදට ගිහලා බලමු. මේක තමයි ලහිරු මේන් මැප් එක. දැන් මේක ගත්තොත් අපි පහු කරගෙන ආවා ප්‍රොපෝස් ලාර්ජස්ට් shopping center එක එන්නේ මෙතන. ඊට පස්සේ ප්‍රොපෝස් රේල්වේ ස්ටේෂන්. ඒ ඔක්කොම පහු කරලා මෙතන තමයි මේ රෙසිඩෙන්ෂල්. මේ ඔක්කොම ලෑන්ඩ් සබ්ඩිවිෂන්ස් අපි මේ පල්ලයට ගිහිල්ලා දැන් මේ ලේක් එක ගාව අපි හදපු ගෙවල් බලන්න ගියා. මේ වගේ මේ මේ නිල් පාට තියෙන අලුතෙන් කැඩෙන බ්ලොට්ස් මේවා කැඩෙද්දි 105 දාලා බ්ලොක් කරන්න පුළුවන් මාස 6ක් අවුරුද්දක් ඉස්සරහට යන ඒවා. එතකොට ඒ කාලය ඇතුළත අපිට රෙඩි වෙන්න පුළුවන් මේක සෙටල් කරන්න ලෑන්ඩ් එක සෙටල් කරලා හැදුවා. ඉතින් ඒ වගේ විශාල ඩෙවලොප්මන්ට් එකක් තමයි. ඒතකොට මේ ඩෙවලොප්මන්ට් එකේ ස්කූල්ස්, පාර්ක්ස් මේ සියල්ලම එනවා. මේවා එන්න ප්‍රොපර්ටි ප්‍රයිස් වැඩි වෙනවා. දැන් මේ අපි ආව පාර ගත්තොත් proposed government primary school, proposed community center, proposed sports reserve මේ සියල්ලම එනවා. මේ future town center, future indoor recreation center මේ සියල්ල වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි මෙතනින් ගත්තොත් දැන් අපිට පේනවා ඇති. මේ ස්ටේට් එකේ තව ඇන්ගල් view එකක් මෙල්බර්න් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට කිලෝමීටර් 26යි මෙල්බර්න් CBD එකට 28යි මේ දරට 30 minutes වගේ travel time එකකින් එන එකක් අනල ගැරියහම මේක විනාඩි 15කින් විතර වගේ එන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකට කියපු තරම්. ඉන්වෙස්ට්මන්ට් එකට කියපු තරම් අපි යන්න අපේ මොඩල් හෝම් එකක් යමු අපි බලමු හදපු ගයක් කොහොමද තියෙන්නේ කියලා මේක තමයි සේල්ස් සර්විස් එක අපිට මේ වගේ අපි ගත්තොත් এডুকেෂන් මේ ස්ටේට් එකේ এডুকেෂන් ඩිරෙක්ටර් එක මේ තියෙනවා ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ ස්ටේට් එකේ කැච්මන්ට් ඒරියා එකේ এডুকেෂනල් ඉන්ස්ටිටියුට්ස් 26ක් තියෙනවා. ඉතින් එන අයට අවශ්‍ය ස්කූල්ස් ඒක ප්‍රධාන දෙයක් මයිග්‍රන්ට්ස් එක ළමයි ඉස්කෝලේ යන්න ඕනේ এডুকেෂන් එක මේ සියලු පහසුකම් තියෙන ස්ථානයක් තමයි මේ අපි ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා දෙන්නේ. මොකද එතකොට growth value එක වැඩි රීසෙල් එක ඉතාම ලේසියෙන් අපිට කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට. සංජික දැන් මේකද අපේ ඒරියා එක. දැන් මේ තමයි වෙස්ටර්න් සබර්බ්ස් ට්‍රකඩීනා වල අපි ඉන්නේ. මොකද highest growth potential එක ඔස්ට්‍රේලියා වයිඩ් රෙකෝඩ් උනේ ට්‍රකඩීනා කියන සබර්බ් එකේ. මොකද ඒක based on number of mortgages issue කරපු එක අනුව. මොකද අපි ටනල් එක පහු කරගෙන ආවනේ ලහිරු. ටනල් එක ඕපන් කරනවා නොවැම්බර් $10 billion ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ මේකට විනාඩි 10න් 15න් මෙතනට එන්න පුළුවන්. නොවැම්බර්. ඒතකොට තවත් ඒරියා එකෙන් ප්‍රයිස් කරනවා. ඒත් එක්කම මේක මේ වගේ ස්ටේට් ඇතුළත අපි සිලෙක්ට් කරනවා. ඒක ඇතුලේ තියෙන ප්‍රොජෙක්ට්ස් දැන් මෙතන ප්‍රයිමරි ස්කූල්, සෙකන්ඩරි ස්කූල්, කමියුනිටි සෙන්ටර් මේ ඔක්කොම ප්‍රොපෝස්. ඊට පස්සේ අපි පහ වුණා ප්‍රොපෝස් රේල්වේ ස්ටේෂන් එකක් මෙතනට එනවා. වෙස්ටර්න් සබර්බ් එකේ shopping mall එකක් එනවා. මේක ඇවිල්ලා entire community එකක් තමයි develop වෙන්නේ. එතකොට මුළු ඒරියා ප්‍රයිස් එක ටනල් එකෙන් අප්ලිෆ්ට් වෙද්දී ස්ටේට් එක ඇතුලේ ලොකු ප්‍රොජෙක්ට්ස් ඉස්සරහට එන්න තියෙන තැන් වලට තමයි අපි මේ ඉන්වෙස්ටර්ස්ලට එන්න කියන්නේ. ඒතකොට ඒකත් අපි 105 දාලා බ්ලොක් කරලා ටයිම් එකක් අරගෙන ලෝංග සෙට්ලින් හදාගෙන හිමි හිමීට රෙඩි කරලා සෙටල් කරලා හදලා ඉවර වෙද්දී නිකම්ම ඒරියා ප්‍රයිස් එක වැඩි වෙලා. අන්නේ කැපිටල් ග්‍රෝත් එක ගන්න එක තමයි ක්වික් වින් එක. ඒක කරගන්න එක තමයි ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි එකක් විදිහට අපි එස්.ඒ. තොම්සන් එක කරන්නේ මේ සබබ් එකේ මම හිතන්නේ අපි ගෙවල් විශාල ප්‍රමාණයක් කරා. මොකද ඔස්ට්‍රේලියාව ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් උනන්දුයි ඉපදෙන ගෙවල් ගන්න අලුතෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය එන්න ඉන්න කට්ටිය මතන මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. තාම මේක තියෙන්නේ මේ ඩෙවලොප්මන්ට් මේ සබබ් එක ගත්තොත් මේ ස්ටේට් එක ගත්තොත් මෙතන ලෑන්ඩ් සබ්ඩිවිෂන් ලොට්ස් 7500ක් එනවා. අපි දැන් භාගයකට වඩා මේ ස්ටේජ් එක විකිනලා ඩිවලොප්මන්ට් එනවා. මේ ස්ටේජ් එක ග්‍රෝ වෙන තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට්ස් එන්නේ. ඒ එන සැරේට ප්‍රොපර්ටි ප්‍රයිස් එක උඩට යනවා. අනිත් එක දැන් රේට් කට්ස් දෙකක් මෙල්බර්න් වල ආවා ඔස්ට්‍රේලියාවේ. තව රේට් කට් එකක් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඒකට බොරෝයින් කැපැසිටි එක වැඩි වෙනවා. කොස්ට් ඔෆ් මනි එක අඩු වෙනවා. එතකොට ගෙවල් වල ඩිමාන්ඩ් එක තව වැඩි වෙනවා. ඉතින් එතකොට අපි ලංකාවට වඩා මේ ඔස්ට්‍රේලියාවේ ලෑන්ඩ් හවුස් ඇන්ඩ් ලෑන්ඩ් තමයි ප්‍රොපර්ටි ප්‍රයිස් එක වැඩි වෙන්නේ කැපිටල් ග්‍රෝත් එක ඇපාර්ට්මන්ට් වලට වඩා. නමුත් මේක තමයි ග්‍රෝත් පොටෙන්ෂල් එකක් තියෙනවා නම් තියෙන කෙනෙකුට ග්‍රෝත් එකක් බලාපොරොත්තු වෙන ගන්න තියෙන හොඳම දේ තමයි හවුස් ඇන්ඩ් ලෑන්ඩ්. ඒතර ඒකේ කොස්ට් එක අපිට ඉක්මනට රිකවර් කරගන්න පුළුවන්. ඇපාර්ට්මන්ට් වල තියෙන්නේ රෙන්ටල්.
රෙන්ටල් යීල්ඩ් එකද කැපිටල් ග්‍රෝත් එකද කියන එක මත තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක ඩිසයිඩ් කරගන්න පුළුවන්. මොකද ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් වෙලාවට house and land options වලට තමයි එයා වෙන්නේ ලයිව්. ලයිව් දැන් මේක තමයි 4 bedroom model house එක. අපිට මේකේ තියෙන විශේෂත්වය තමයි මේවට අපි කියන්නේ full turnkey fixed price. නාන fix කන්ස්ට්‍රක්ෂන් එක අතරමැදදී අප්ග්‍රේඩ් චේන්ජර්ස් ඒව මොකුත් නැහැ. සියලුම දේ ඉන්ක්ලූඩඩ්. ලෑන්ඩ්ස්කේප් එකේ ඉඳලා ලෙටර් බොක්ස් එකේ ඉඳලා බ්ලයින්ඩ් එකේ ඉඳලා ටීවී ඇන්ටනා එකේ ඉඳලා සියල්ලම ඉන්ක්ලූඩඩ්. එතකොට සාමාන්‍ය මේ වගේ ගියක් කීයදනේ? දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රගඩිනාවල මේ වගේක් ලක්ෂ 6මාරකින් විතර වගේ අපි හදනවා. ලෑන්ඩ් සයිස් එක අනුව පැකේජ් ප්‍රයිස් එක වෙනස් වෙනවා. ලෑන්ඩ් එක ලොකු බොඩි වේම මත තමයි ඒකේ තීරණය වෙන්නේ. මේක බෙඩ්රූම් කීයද? මේකේ බෙඩ්රූම් 4 අපි අතට ගිහලා බලමු. යන්න. ෆර්නිචර් එක නැතුව අනිත් ඔක්කොම හම්බ වෙනවනේ. ඔව් මේකේ තියෙන ෆර්නිචර් ටික අමතක කරොත් අනිත් සියල්ලම දේවල් ඉන්ක්ලූඩඩ්. ඒ කියන්නේ අපිට ෆ්ලෝ බෝඩ් එක ෆ්ලෝ ටයිල් වෙනකොට ෆ්ලෝ බෝඩ්ස් දාන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න පුළුවන්. කලර්ස් තමන්ට කැමති විදිහට දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉන්වෙස්ට්මන්ට් එකට ගන්නකොට අපි ඇඩ්වයිස් කරන්නේ නියුට්‍රල් කලර් තීම් එකකට යන්න කියලා. එතකොට මොකද ලේසි රෙන්ට් කරන්න විකුණන්න ලේසි. ගොඩක් වෙලාවට සුදු පාටක් ගෑවහම ආර්ට්වර්ක්ස් දාලා තමන් කැමති ස්ටයිල් එකට වෙනස් කරගන්න පුළුවන්. rather than රතු පාට නිල් පාට ගන්නවට වඩා. ඉතින් ඒ වගේ මේකේ ඊට පස්සේ මේ තියෙන්නේ කලර් තීම්ස්. මේවා කලර් කන්සල්ටන්ට්ස්ලා සිලෙක්ට් කරපු කලර් තීම්ස්. ඔයාලට මේ බ්‍රික් එක කැමති නම් මේක පොඩ්ඩක් ඊට වඩා පාට වෙනස් බ්‍රික් එකට යනවා නම් ඒක ඒ වගේ කලර් සිලෙක්ෂන්ස් ඉන්ටර්නල් and outside දෙකම සිලෙක්ට් කරලා තියෙන්නේ. කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට end to end process එක මේ building construction එක යනවා. සාමාන්‍යයෙන් ලෑන්ඩ් එක සෙටල් කරලා මාස 6ක වගේ කාලයකින් අපිට ගයක් සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා බාර දෙන්න පුළුවන්. මේ වගේ ගෙදරක ගත්තහම heating cooling එතකොට kitchen appliances gas oven dishwasher මේ සියලු දේවල් included furniture විතරයි නැත්තේ. එතකොට කෙලින්ම ඉන්වෙස්ට්මන්ට් එකකට ගත්තොත් අපිට ස්ට්‍රේට් අවේ රෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් නැත්තම් ජීවත් වෙන්න ගන්නවා නම් ෆර්නිචර් ටික ගත්තා මූව් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපි කියන්නේ white goods විතරයි නැත්තේ. ඒ කියන්නේ ෆ්‍රිජ් එක සහ වොෂින් මැෂින් එක නැහැ. නමුත් අනිත් සියලුම දේවල් මේ ගෙදරට included. මේ ගෙදර ගත්තොත් kitchen appliances oven එක මේ සියල්ල ඊට පස්සේ මෙතන dishwasher එක ඊට පස්සේ මේ ගෙදර ගත්තොත් separate area එකක් kitchen බඩු තියාගන්න powder room වගේ උතර ඉඩ තියෙනවනේ. උතර තියෙනවා සම්පූර්ණයෙන්ම 4 bedroom එකක්. ඉතින් අතන ගත්තහම separate living එකක් තියෙනවා. living and dining වෙනම තියෙනවා master bedroom. මේ සියල්ලම included concept එකක් තමයි මේ investors-ලාට අපි දෙන්නේ. එතකොට කෙලින්ම සම්පූර්ණයෙන්ම එක්ක හදලා විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් හදලා rent කරන්න පුළුවන්. ගොඩක් investors-ලා longer settling lot ගත්තාම land එක settle කරද්දිම land price වැඩි වෙලානේ. ඒතර නමුත් අපි මේක කලින් price එක තමයි අරන් තියෙන්නේ. හදලා margin එක තියලා හැමම විකුණලා මේ model එක repeat කරන්න පුළුවන් investor කෙනෙක් විදියට. එහෙම නැත්නම් අපිට අවුරුද්දක් දෙයක් rent එකට තියන් ඉඳලා තවත් ගාන වැඩි වුණාම විකුණලා ආපහු මේ model එක repeat කරන්න පුළුවන්. මේක තමයි investment strategy එක. අර කාමර තියෙන්නේ. මේ තියෙන ඔක්කොම 4 bedroom කාමර මේ කාමර master bedroom එක ඉස්සරහා වෙනම attached bathroom එක තියෙනවා. අනිත් bedrooms වෙනම තියෙනවා. මේක තමයි ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක. කාමර වලට ෂෙයා කරන bathroom එකක් එනවා. මේක තමයි laundry room එක. ඔයගේ washing machine ඒ දේවල් ටික තියාගන්න පුළුවන්. එළියට යන්න පුළුවන්. රෙදි වෙලන්න clothing lines මේ සියල්ලම මේකට included complete investment product එකක් තමයි මේ house and land package එකක් විදියට දෙන්නේ. මෙතනත් කාමරයක්. මෙතනත් කාමරයක් මේක 4 bedroom අපිට තමන්ගේ budget එක අනුව 4 bedroom නැතුව 3 bedroom කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 4 bedroom double story කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් double story යන්නේ own occupying market එකේ. investors-ට හොඳ වැඩේ හදලා ඉක්මනින්ම ආපහු විකුණන්න පුළුවන් model එකේ කාටත් affordable price එකක් ගත්තාම මේක repetitive investment model එකක් විදිහට අපිට ඉස්සරහට ගෙනියන්න.
Lahiru, we are at the Colliers Display Center today because they have so many CBD projects, apartment projects, and proudly SA Thompson can access to all these CBD projects. And if anyone wants to invest in Melbourne, they can come here and look at which projects is most suitable for their requirements. So we're with the Colliers sales team. Thank you so much. So Ivy, would you give us a little introduction about what you guys have in the Melbourne CBD? Sure. Hi, my name is Ivy. I'm one of the relationship manager at Colliers Residential Victoria. So I would like to say, like, we have the best stock in Melbourne CBD, and where we focus, for example, that is very close to University Precinct and also well connected to public transport. So majority of our stock at the moment that is focused on the CBD grid. So I would say from the west past Spencer Street to the Spring Street, and the south from Flinders Lane north to Victoria Street. And this is what's more important is at the free tram zone. However, we have a very exciting news for you, especially we launched a very, I would say, sophisticated project last year. It's called Atlas. This is the location of Atlas, and then we would like to introduce you more about why the location is important, why the project is, I would say, overwhelmed by worldwide investors or owner-occupier, especially it's close to, you have a lifestyle, you are close to public transport, which is Melbourne Central, and that is the infrastructure of Melbourne is coming on board as well. Yeah, I think Ivy, most of our clients, why they're looking for apartment is because their children going to university, and I think this is a CBD, so you got some option closer to any university in Melbourne. That's why we are working with Colliers International. So many projects, everything that's something for everybody's requirements closer to any university is Melbourne. So this is the display house. They have so many options, and we are closely working with Colliers sales team. So anyone wants to invest in Melbourne for their children's requirements, education, or as an investment, there are so many options to choose, and we are happy to help you. We have all the options for you, like not just CBD, even in the suburbs. That at the southeast suburb, they will have something for you as well. All right, my name's Hilda. I'm from Colliers Residential. I'm the Associate Director of the team. Today we'll talk about Atlas in a brief summary. Atlas is an off-the-plan project, completion in 2029, demolition start very soon. It is a purely residential tower. It's going to be one of the tallest sky tower in Melbourne CBD. Three selling point of the project: location, your rental potential, and very affordable body corporate fee. In terms of the location, we are nearby the legal precinct, where you have all the high court, family court. You know, this is the most security and safest area to live in.